La 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 la. Everybody look to the left. Everybody look to the right. Can you feel that beat? We're paying with love tonight. What are you waiting for? Love me like you do. Love me. Good morning. තව අවුරුදු 100කින් අද වගේම දවසක් එනවා. එදාට බණ කියන මමත් බණහන ඔබත් කොහෙද ඉන්නේ? ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා Taman නම්බුකාර විදිහට හොඳ කාර් එකක් අරගෙන ලස්සනට ඉන්නකොට කාටද ආඩම්? අද තරහ වෙලා නිදා ගන්න ඔයා හෙට උදේ ඇහැරෙයිද කියලා කවුද දන්නේ? මේ ජීවිතේ හරිම කෙටි. ඔයා ඒ මිනිස්සයා වෙනුවෙන් මුළු ලෝකෙම අතහරින්න ලෑස්ති වෙද්දී ඒ මිනිස්සයා බැලුවේ ඔයාටත් හොරෙන් තව ලෝකයක් හදා. කසාද බැන්දම මහරජනියක් වගේ බලා ගන්නවා කිව්වා. මගුල තමයි. පාන්දර 5ට නැගිටලා කුස්සියට රින්ගන්න වෙලා තියෙන්නේ මට. If you don't want to die in your sleep early, stop these 5 habits now before it's too late. 5 will shock you because 80% of people කවුරු හරි කෙනෙක් උදේ පාන්දර හැමදාම 6ට මට මැසේජ් එකක් එවනවා සුබ උදෑසන good morning කියන මැසේජ් එක. මිනිස් ආත්මයක් ලැබුණේ හරිම අමාරුවෙන්. ප්‍රශ්න ආව කියලා ඒ උතුම් ජීවිතය විනාශ කරගන්න එපා. අද ඔයාව දාලා ගිය මිනිස්සු පැය ගණන් ෆෝන් එක දිහා බලාගෙන හිටියට එක මැසේජ් එකක්වත් එන්නේ නැති තැන දැනෙන ඒ තනිකම මම දන්නවා. ආදරය කරපු මිනිස්සු. පහුගිය දවසක එක්තරා මම දන්න මගේ අභිධර්ම පන්තියකට එන උපාසිකාවකගේ අම්මා අසනීප වෙලා. කරඬු පූජා කරපු කෙනෙකුට සංසාරේ මව් කුසේ මැරෙන්නේ නැහැ, ගබ්සා වෙන්නේ නැහැ. ඉතරි දුනානම් මාට ආද වෙන්න මේ බනවල කියන ඔක්කොම ගෙදර ඉඳන් කරන්න බෑ. එහෙනම් ගිහිල්ලා මහාන වෙන්න. මොකද අහිමි වෙනවා නැති වෙනවා. හැම දෙයකටම සූදානම් පිටින්. පැහැදිලිද? ඕනේ දෙයකට කල් තියා සූදානම් වෙන්න. සූදානම් කියලා මට මොනා කරයිද දන්නේ නැහැ ඉස්සරහට. කියලා දානවා ඉතින් ආයෙ මෙහෙට බනවලට කියන එකකුත් නැහැ. කල්පනාව තියෙන සී කල්පනාව තියෙන මිනිස්සෙක් මේ බනපදේ හොත් ඒ මිනිස්යාගේ ජීවිතේට ඇත්. ඔය දැන් මට බයිනව නේද? මං රැල්ලක් හදනවා කියලා. ඉතින් මේකට අහුවෙන්න. අම්මා තාත්තා කොයි තරම් වටිනවද? මං හිතන දේ මෙහෙමයි. කිසිම අම්මා කෙනෙක්ට කිසිම තාත්තා කෙනෙක්ට